guys ඉතින් මේ අද හදන්න යන්නේ නැවක් වගේ වෙසක් කුඩුවක්. ඒ කියන්නේ දැන් ගොඩක් කට්ටිය හදන්නේ නැහැ නේ වගේ වෙසක් කුඩු. ඒ වගේ වෙසක් කුඩුවක් හදන්න යන්නේ. ඉතින් මේ කණිමුත් වෙසක් කුඩුවක් හැදුවා. ඉතින් ඒ හැදුවේ ප්ලේන් එකක්. ඒකත් බලමු ඉතින් කට්ටිය කියලා බලන්න. ඉතින් අපි මේකත් හදන්නට බලමු. කූරු ගාන මෙච්චරයි කියලා කියන්න බෑ. අපි ඒක හදන ගමන් බලමු කූරු කොච්චරක් ඇයිද කියලා. මේ මුලින්ම කරන්න ඕනේ ඔයාලට කැමති ගානක් කූරු ටික කපා ගන්න. ඉතින් පොඩ්ඩක් වැඩිපුර කපා ගන්න කූරු 15ක් විතර. කපාගෙන ඒවා සුද්ධ කරගෙන ඉවරලා ඔයා හදන්න පටන් ගන්න. එතකොට ඔයාලට කූරු ගානක් එතකොට මේ මදි වෙන්නේ නැහැ කූරු ගාන. ඉතින් මුලින්ම කූරු සුද්ධ කරන් ඉමු. අර ඉතින් මේ තියෙන්නේ මේ ඔයාලට නැවේ උඩින් බලපුවම පේන දෙයක් තමයි තියෙන්නේ. ඒක දැන් ඔයාලට දැන් මේක දැන් ආකාර හතරක් වගේ ගත්තොත් එහෙම දැන් මේකට වඩා ආකාර දෙකක් විතර අඩුවෙන් තමයි මේකට ගන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම ඔයාලට මේ දැන් මේ පැත්ත ලොකුයි මේ පැත්ත පොඩිය තමයි තියෙන්නේ. දැන් මේ ඉස්සරහා දෙක එකට කරලා මෙහෙම කරලා උඩට මෙහෙම කරලා බදිනවා. ඒතර වල තේරෙන්නේ දැන් තමයි නැවක් බලපුවම දැන් මෙහෙමනේ තියෙන්නේ. දැන් මෙහෙමනේ තියෙන්නේ. ඒතර ඔයාලා උඩින් බලපුවම පේන දේ තමයි මේ තියෙන්නේ. දැන් මේ ටික ඔයාලා බෙද ගන්න ඕනේ. ඔයාලට ඔක්කොම ටික බෙදගත්තට පස්සේ මේ වගේ තමයි තියෙන්නේ. දැන් ඔයාලා තියෙන්නේ යට බද කොටස හදාගන්න. ඉතින් අපි ඒක හදන්න බලමු. දැන් ඉතින් ඔයාලා මේ විදිහට තව එකක් මෙතනින් වගේ බෙද ගන්න ඕනේ. ඒතකොට ඊටසේ මේ තව එකක් තව පොඩි එකක් මෙතනින් වගේ බෙද ගන්න ඕනේ. බෙදගෙන ඊට පස්සේ තමයි අර යටින් අර මේ විදිහට කූරු ටික දාගන්නේ. අපි ඒක කරගෙන බලමු. ඔයාලට මාව පේනවද දන්නේ දැන් කරුවට තියෙන්නේ. ඉතින් මේ අපි කලින් බෙදගත් විදිහට තව දෙකක් හදා ගන්න ඕනේ බොකුටු කර ගන්න ඕනේ. මම ඔයාලට හදන්නට පෙන්නන්නම්. අපි හදා බලමු මේ විදිහට. කලින් මේ විදිහට මේ තව කූරක් අරගෙන මේ මැදට තිය බෙද ගන්න ඕනේ. අපි මේකත් බෙදගමු. හරි ඉතින් දැන් මේ හදාගෙන ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ මේකේ මේ විදිහට හරහට කූරු ටික දාලා බදකොඩ සම්පූර්ණ කරගෙන තමයි. අපි එන එක එන්න කොමුද කියලා බලාගමු. හරි ඉතින් දැන් ඔයාලා මේ විදිහට මේ කූරු ටික මෙන්න මේ විදිහට මෙහෙම බදකොඩට බෙද ගන්න ඕනේ. මෙන්න මේ තියෙන විදිහට කූරු ටික තියලා මේ විදිහට බෙද ගන්න ඕනේ බදකොඩට. අපි ඉතින් බෙදන් බලමු කොහොමද එන්නේ කියලා. ඉන්නේ මේ විදිහට තමයි බෙද ගන්න ඕනේ. අපි බෙදගෙන බලමු කොහොමද එන්නේ කියලා ඔක්කොම ටික. හරි ඉතින් ඔයාලට පේනවද දන්නේ මේ දැන් බෝට්ටුව හදාගෙන ඉවරයි. දැන් වැඩ වලින් 80ක් විතර ඉවරයි. තව 30ක් විතර තියෙන්නේ. දැන් තියෙන්නේ වහරේ ගහගන්න මේකේ. වහරේ ගහගන්න තියෙන තව පොඩි වැඩ දෙයක් තියෙනවා. අපිට ඒ ටික බලමු කොහොමද එන්නේ කියලා. දැන් ඔයාලට පේන්නේ මේ මම මේ කෝඩ් ටික ගහන්න තියෙන්නේ. ඒ විදිහට තමයි කෝඩ් ටික ගහ ගන්න ඕනේ. හරි අපි බලමු ඊට ටික කොහොමද වෙන්නේ කියලා. හරි ඉතින් දැන් මේ මම ඉඳ ගන්න කෝඩ් දෙයක් ගත්තා. මේ කෝඩ් දෙක අරගෙන දැන් මෙහෙම බෙද ගන්න ඕනේ. දැන් වහරේ ගහ ගන්න යන්නේ. දැන් මෙහෙම බෙදගෙන අපිට වහරේ ගහ ගන්න ඕනේ. බලමු කොහොමද වහරේ එන්නේ කියලා. ඉතින් මම දැන් මෙහෙම මේ කෝඩ් දෙක බෙදගත්තා. මේ ඉතින් ඔයාලට මේක ඔයාලට හිත විතර ගන්න මේ මම කියන්නේ මෙහෙම ගන්න කියලා. මම දැන් මෙහෙම දාගන්න තමයි යන්නේ. මට හිතිච්ච දේ තමයි දාගන්නේ. ඒක ඔයාලට කැමති විදිහට මේක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට බෝට්ටුව ආවේ ඔයාලට පේනවා ඇති. පොඩ වටෙන් පෙන්නන්නම් ඔයාලට මෙන්න මේ විදිහට තමයි ආවේ බෝට්ටුව. ඉතින් ඔයාලට මේ විදිහට කැමති විදිහට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි බෝට්ටුව ආවේ. තව පොඩි වැඩටත් තියෙනවා. ඉතින් ඒකත් කරගෙන අපි අලවගෙන කොහොමද එන්නේ කියලා බලමු. ඉතින් මේ කොහොම හරි මේ ඊයේ රෑනේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නනේ. ඒකින්ද ඔයාලට පේන්නේ නැතුව සමහරට මේක වීඩියෝ එකේ කෝඩ් නැතුව ඇති. ඉතින් මම සරලව කියලා දෙන්නම් කොහොමද හදාගත්තේ කියලා. දැන් ඔයාලට හදාගත්ත පස්සේ මේ විදිහට තමයි ඔයාලට පේන්නේ නැව. දැන් මේක සරලවම හදාගත්තේ. දැන් මුලින්ම හදාගත්තේ මෙන්න මේ කෝඩ් දෙක දාලා දෙපැත්ත කෝඩ් දෙක දාලා මෙන්න මේ යට මේ නැමිලා තියෙන කෝඩ් තියෙන මේ නැමිලා කෝඩ් තියෙන කෝඩ් දෙකෙන් දාගත්ත මුලින්ම මේ අයිනේ මේකයි මේ මැද එකයිනේ මැද එක දාගෙන බොකුඩු කරගත්තා. බොකුඩු කරගෙන මෙන්න මේ හරියම තව එකක් දාගෙන මෙන්න මේ ඉස්සරහින්ම තව එකක් දාගත්තා. දාගෙන බොකුඩු කරා. බොකුඩු කරලා කරේ මෙන්න මේ කෝඩ් ටික මේ විදිහට බැදගත්ත එක. බැදගෙන තමයි මෙන්න මේ විදිහට උඩ කොටුව හදාගත්තේ. ඒව තමයි සරලවම එන්නේ. ඉතින් ඔයාලට දැන් පේන්නේ නැති නිසා දැන් මම සරලව පැහැදිලි කරේ. ඔන්න ගායිස් නැවේ ඔක්කොම වැඩ ටික ඉවරයි. දැන් තියෙන අලව ගන්න විතරයි. අපි අලවෙන බලමු කොහොමද එන්නේ කියලා.
හරි ඉතින් අරවලා කරලා ඔක්කොම කරලා ඉවරයි. ඉතින් දැන් බලන්නකෝ කුඩු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් වීඩියෝ හොදලා ලයික් එකක් දාන්න. ඒ වගේ channel subscribe කරන්න මතක ගන්න එපා. අවුරුද්දේ හැමෝම